ඔයන් මේ කියන බොරුවට අහු වෙලා තියෙනවද කියලා එහෙනම් කමෙන්ට් එකක් දාන්නකෝ. මොන්න බොරුව අහගන්න. ඔයාගේ ෆෝන් එකේ කැමරාව මෙගාපික්සල් 50යි. සමහර ඒවා මෙගාපික්සල් 200යි. සමහර ඒවා මෙගාපික්සල් 108යි. හැබැයි මීට අවුරුදු 3-4කට කලින් ආපු අරන ෆ්ලැග්ෂිප් ෆෝන් වල මෙගාපික්සල් 48යි මෙගාපික්සල් 12යි. ඔය වගේ තියෙන කැමරාවකට ඔයාගේ ෆෝන් එකේ මෙගාපික්සල් 50ක් 108ක් 200ක් තිබිලවත් ඔයාගේ ෆෝන් එකේ කැමරා ක්වොලිටිය ඇත්තටම අර ෆෝන් එකක තියෙන කැමරා ක්වොලිටියෙන් එන්නේ නැද්ද? හේතුව දන්නවද? ඔයන් මේ බොරුවට අහු වෙලා ඇති බහුතරයකට. ඉතින් මිඩ් රේන්ජ් ෆෝන් ඇත්තටම මාකට් කරද්දී ඕම වගේ ලොකු ට්‍රික්ස් දානවා. හැබැයි දැන් හිතන්න මෙගාපික්සල් 50 කියන්නේ මේ මිලියන 50ක පික්සල් මිලියන 50 වගේ ලොකු ඩේටා ප්‍රමාණයක් එකවර ප්‍රොසෙස් කරගන්න ඕනේ. ඉතින් මේ ප්‍රොසෙස් කරගන්න ඇත්තටම පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ තියෙන ප්‍රොසෙසරේට. يعني ඔයාගේ ගන්න කැමරාවෙන් ගන්න ෆොටෝ එකේ තියෙන මෙගාපික්සල් 50 ඇත්තටම ඔයාගේ ප්‍රොසෙසරේට ප්‍රොසෙස් කරගන්න පුළුවන් නම් විතරයි ওই ෆොටෝ එකේ ඇත්තටම ওই මෙගාපික්සල් 50න් ගන්න ක්වොලිටිය ඇත්තටම ලැබෙන්නේ. ඇත්තටම ගොඩක් වෙලාවට ඔය තියෙන මිඩ් රේන්ජ් සහ බජට් රේන්ජ් එකේ ෆෝන් වල ওই මෙගාපික්සල් 50ක 108ක වගේ ලැබෙන ලොකු ඩේටා ප්‍රමාණය ඇත්තටම මේ ප්‍රොසෙසරේට ප්‍රොසෙස් කරගන්න බෑ. මොකද යාලා ඇත්තටම ලොකු අර wow key features දාන්න විකුණද්දි මාකට් කරන්න තමයි key features දාන්නේ. හැබැයි යා cost cutting කරන අවස්ථා තියෙනවා. ඒ cost cutting කරද්දි යාලා ගොඩක් වෙලාවට cost cutting කරන්නේ මොකද ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ ප්‍රොසෙසරේ ගැන. ඔය ප්‍රොසෙසරෙන් තමයි ගොඩක් වෙලාවට cost cutting කරන්නේ. මේ මැදට ඇත්තටම ෆෝන් එක වැඩිපුරම ගණනක් කරන්නේ ඔය ප්‍රොසෙසරේට. ලැප් එකක් වුණත් ගන්නවා ප්‍රොසෙසරේ කොහොමද ගණන් කියලා දන්නා ප්‍රොසෙසරේ i3 එකෙන් i5 වලට ඇදි කොහොමද ගණන් වැඩි වෙන්නේ i7 වලට ඇදි කොහොමද වැඩි වෙන්නේ i9 වලට ඇදි කොහොමද වෙන්නේ ඕකෙත් UPH කියන ප්‍රොසෙසර් වලට ඇදි K ප්‍රොසෙසර් එකකට එහෙම ඇදි කොහොමද ගණන් වැඩි වෙන්නේ කියලා මේවා දන්නව දනිති. ඉතින් ආන් මේ වගේ තමයි බජට් කට් කරන්න cost cutting කරන්න දෙන හොඳම මාර්ගයක් තමයි කම්පැනි එකට ප්‍රොසෙසරේ. එතකොට කැමරාව ලොකු කැමරාවක් දාන්න. දැන් හිතන්නකෝ Sony කැමරාවක් සෙන්සරයක් ඩොලර් 5ක් වෙනවා නම් ඔයාලට සාමාන්‍ය වෙන කම්පැනි දැන් ABC කියන කම්පැනි එකකින් මෙගාපික්සල් 50 සෙන්සරයක් ගත්ත හැකි ඩොලර් 2කට විතර. එතකොට මේ කැමරාව සාමාන්‍ය මෙගාපික්සල් 50 බත්. කවුන්ට් වයිස් මෙගාපික්සල් 50යි. එතකොට අර කම්පැනියෙන් අඩු ගානකට දෙන්නත් පුළුවන්. අර බ්‍රෑන්ඩඩ් කම්පැනි වලට අඩු ගානට දෙන්නත් පුළුවන්. ඊළඟට අර ප්‍රොසෙසරෙත් එක්ක ප්‍රොසෙසරෙන් තමයි අර ඩේටා ටික මේවා ගන්න. එතකොට cost cutting කියන දේදී ඇත්තටම ඔයාලට ලොකු අර කැමරා කවුන්ට් එකක් දීලා අඩු ෆොටෝ ක්වොලිටිය ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි අන්න අරකදී. ඔය දේ නොදැන හිටිය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහට ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් මෙගාපික්සල් ගන්න ලොකු කරගෙන බව් ගන්න එකේ අන්නුව මෙන්ෂන් කරපන්.